Hutto. අයබෝනෝ චතුරක සුළු ප්‍රසාරවන්නේ මේ ලයිට් තාව හුත්තෝ හරිද මේකයි උඹලා මිනිස්සු හුත්තෝ තේරුම් ගනින් ලයිට් තාවා මම thank you වලන කතා කරේ උඹලා මිනිස්සු අපිත් මිනිස්සු ඒ හින්දා ලයිට් ටික දෙන වෙලාව කීයද කියපන් ලයිට් ආවේ නැද්ද මහත්මයා ලයිට් ආවා අයියා අඩුයි වරන්ට මේ මචං බොරු කරන්න එපා හුත්තෝ එක එක පක්ෂ වලට පුක දෙන්න හදන්න එපා තේරෙනවද මං කිසිම පක්ෂයක නැහැ මං UMP කාරෙක් පක්ෂ වලට යන්නේ මාව එල්ලලා ගහනවා මාව එල්ලලා ගැව්වා අර ඔබ ආන්ද ඉන්නේ හලෝ ඔව් කියන්න මත්නෝ ඔව් එල්ලලා ගහනකොටත් ඇවිල්ලා UMP කෙරීත් තමයි වැඩේ කරේ UMP මම හුත්තෝ යන්නේ ලයිට් ටික දීපන් ලයිට් මං කෑ ගහපු විදියට ලයිට් ටික දීපන් දුන්න නැත්නම් අම්මට හුකෝනවා මං ට්‍රාන්ස්ෆෝමර් දෙක තුනක් ගිනි තියනවා අතර මං මාර කැරියේ ඒ ඉඳා හොඳට මතක හෝම් එකෙන් එහා පැත්තේ ලයිට් නෑ ඊට පස්සේ මට මහත්මයා account number එක කියන්නකෝ මහත්මයා හුත්තෝ account number තියනවා කතා කරනද හුත්තෝට නෑ විදුලි බිල ගෙනුම් අංකය තියා කියන්නකෝ මොකොත් බෑ මගේ නම විතරක් කියන ID card number එකත් එක්ක මම බය නැති ඉඳා ඔව් මට ඔබගේ කැරියෝ කතා කරලා එනවාකෝ මට හරිද මං කෑ ගහපු ඉඳලා ලයිට් එක ආවේ විනාඩි 5 ඕෆ් වුණා ඔව් දැන් මහත්මයා අපිට කියන්නකෝ විදුලි බිල ගෙනුම් අංකය මහත්මයාගේ හුත්තෝ මං කිව්වේ මට කියන්න පුළුවන් මගේ ID card number එක පමණයි ලිපිනේ කියන්නකෝ මහත්මයාගේ නං ඒ යකෝ උඹ බඩු උඩ නැගලා පොර ගහනකොට මේ කතාව කියන වගේ කතාවක් අහන්නේ මං කිව්වේ මට කියන්න පුළුවන් මගේ ID card number එක පමණයි මට රෙකෝඩින් එකක් ඉන්නේ ඔව් ගෙදර නම්බර් එක තෝර ගෙදර ඇඩ්‍රස් එකක් නැද්ද ගෙදර ඇඩ්‍රස් තියෙනවා මේ අඩෝ මම ඔක්කොම රෙකෝඩින් එකේ ඉන්නේ 077යි මගේ නම්බරේ 500 ෆෝන් නම්බර් එක නෙමෙයි මාත්මා විදුලි බිල ගෙනුම් අංකය නිවසේ ඇඩ්‍රස් එක උත්තෝ ලයිට් නැද කොහොමද කරුණ උත්තෝ කියන්නේ නෑ ඉතින් මාත්මයා බ්‍රේක් ඩවුන් එක තැනට අඩෝ මේ ආපා උඹලා බොරු මාර්සි දාන්න එපා හරිද කරන්න පුළුවන් දෙ කෙරීම ඩිරෙක්ට් කතා කරපන් බිදුන නම්බරය මම කියන්නේ නිවසේ ලිපිනේ කියන්නේ කියලා මාත්මයා මෙතනින් බ්‍රේක් ඩවුන් එක ගන්න 44යි හරි 2.79 44යි 2.79 කියන්නේ කොයිද කියලා බලපංකෝ මේ මල්ලි මේ අපේ අතරේ ඔය මොකුත් නෑ 41ද මහත්මයා නිවසේ ඇඩ්‍රස් එකද ඔය කිව්වේ ඔව් 44න් 279ද ඔව් ඉතුරු ඔයා කම්පියුටර් ගාවා එනවා මල්ලි ඕක කම්පියුටර් ගාපුවා එනවා මේ කතාව අහගන්න බොරු මාර්සි දාන්න එපා හරිද ඔයා දාන මාර්සි මට තේරෙනවා තේරෙනවද ඔව් මට මහත්මයා එක විදුලි බිල ගෙනුම් අංකය හරි මහත්මයා ලිපිනේ හරි ගෙදර කියන්න තෝර අපිට පුළුවන් නේ මෙතනින් කම්ප්ලේන්ට් එකක් දාන්න මේ ඔයා බයිලා කතා කරන්න එපා මං ඔයාලට කතා කරේ කතාව ඉස්සරේ කිව්වනේ දැන් ඔව් ඉතින් මහත්මයා අපිට මෙතනින් කම්ප්ලේන්ට් එකක් දාන්න මහත්මයා නිවස් එක ඇඩ්‍රස් එකක් හරි තියෙන්න බෑ දැන් මං කිව්වනේ 44 කැද්දේට ඉබතුරු 44 2.9 නේද ඔව් උදේ ඉඳන් හුත්තෝ කරන්ට් එක නෑ හුත්තෝ 7 වෙනි පට්මාගේ මූණ මලේ කිරුවත් උඩුව නේද ඔව් හරි මහත්මයා හරි මේකයි හලෝ ඔව් මේකයි මල්ලි මාර්සි දැම්මා මම මෙච්චර චැන්ඩ් ටෝක් දැම්මේ මං දැන් ඉනවා උතන්ට හරිද ආද ලයිට් ආවා හලෝ හරි මහත්මයා හරි ඔව් ලයිට් අවුලන්නේ ලයිට් කපන්න එපා මොකද මේ ඌ කැරියා පොන්න කැරියා මගේ යාළුවෙක් තමයි ලොල්ලා ගන්නෙ තේරෙනවද
ඒ හින්දා ඔය කැරියට ගන්න එපා මේ ඒරියා එකට. හලෝ හලෝ ඔව් කියන්න මන්ද. ඔය රනිල් වික්‍රම මහත්තයාගේ එක්සස් එක දෙන එක මිනිස්සුගේ නමත් මං කියන්නම්. ලොල්ලගේ වැඩේ කරන්න එපා. අපිට මේකයි මල්ලි. ඕගොල්ලෝ කැපවන උදේ ඉඳන් නේද? ඔව්. ඒ හින්දා ඒ ඒරියා එක ඒක ඒ විදිහට බලවත් නැහැ. ලොල්ලා ගන්න එක ඇවිල්ලා ඇමරිකාවේ ඉන්නේ දැන් ලංකාවේ ඉන්නේ. ඒ හින්දා අම්මට හුකෝ ගන්න එපා. කපනවනම් කියලා කපවන් කැරියා. හොඳට ඉතිරිය අනේ මං බීලා ඉන්නේ. හලෝ. ඔව්. උඹලා ටේප් කරගනින් බං අවුලන්නේ. උඹලා ටේප් කරගනින් ලොල්ලා ගන්න කැරියා. තේරෙනවද? ඒ හින්දා අම්මට හුකන්න මේ කිරිවතුර ගමේ මගේ ඇතුළට ලයිට් කියපොත් අම්මට හුකෝනවා. එච්චරයි මතක තියාගනින්. රනිල් යකෝ. හලෝ. හරි. මේ තේරුම් ගනින්. තේරුම් අරන් මගේ මේ නම්බර උඹලට වැටෙනවනේ. කතා කරපන්. කතා කරලා වීපන් ලොල්ලා කැරිය මොකද්ද කැරිය කියලා ඉවරලා. ඒ හින්දා අම්මට හුකෝ ගන්න එපා. මේ මගේ ඒරියා එකේ ලයිට් ටික තියෙන්න ඕනේ. මගේ දැට්ට. එච්චරයි. මං තියන මල්ලියා. හරි.